අපි ආලෝක සංඥා පද්ධතියක ආකෘතියක් හදන්නයි යන්නේ. ඒ සඳහා අපට ලෑලි කැබැල්ලක්, ඩ්‍රෝවින් පින් 3ක්, ඇමුණුම් කටුවක්, වියලි කෝෂයක්, රතු, කහ, කොළ බල්බ 3ක් සහ වයර් කිහිපයක් අවශ්‍ය වේ. ප්‍රථමයෙන්ම ලෑලි කැබැල්ලගෙන ඩ්‍රෝවින් පින් 3ක් මේ ආකාරයට රඳවා ගනිමු. ඉන්පසු බල්බ 3 ගෙන එහි අග්‍ර දෙකට මේ ලෙස වයර් කැබැල්ල අමුණා ගනිමු. ඉන්පසු එක් බල්බයේ එක් අග්‍රයකට සම්බන්ධ කළ වයර් කැබලි මේ ලෙස ඩ්‍රෝවින් පින් මත රඳවා ගනිමු. ඇමුණුම් කටුවට වයර් කැබලේ එක් අග්‍රයක් සම්බන්ධ කරමු. බල්බ 3 අනිත් අග්‍රයේ වයර් කැබලි 3 එකට තබමු. රඳවාගත් වයර් කැබලි 3 වියලි කෝෂයේ එක් අග්‍රයක් මත තබා ඇමුණුම් කටුව ඇති වයර් කැබැල්ල අනිත් අග්‍රය මත තබා ඇමුණුම් කටුව මේ ලෙස ඩ්‍රෝවින් පින් මත තබන විට බල්බය දැල්වේ.